අවලෝකයට ලබා දෙන එකක් හෝ සම්මිට ලබා දෙන එකක් නෙවෙයි. ICC එකේ මුදල් ලබා දෙන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට. ICC එකෙන් තරගාවලි සැලසුම් ලබා දෙන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ස්වාධීනව මෙහෙයවීම සඳහා පාලක සභාව පිටවා තිබෙනවා. මේකයි මෙතන තියෙන සම්බන්ධය. ඒගොල්ලෝ කියන පරිදි මේක පෞද්ගලික ආයතන. ඒගොල්ලන්ට පුළුවන් නවලෝක ක්‍රිකට් හෝ නේද? එහෙම නැත්නම් ධර්මදාස සම්මි බ්‍රදර්ස් ක්‍රිකට් කියලා එකක් හදාගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නේ. ඒම හදලා බලන්නකෝ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ සල්ලි දෙනවද කියලා. ඒම හදලා බලන්නකෝ. ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි වලට ඒගොල්ලෝ ගන්නවද කියලා ගන්නේ නැහැ. මම ක්‍රිකට් සංගමේ සභාපති. මට ඕන නම් ඕන ගියන්න පුළුවන්. එහෙම කියන්න බෑ. හරිද? ඔබ කිව්වොත් හෙට නේද? මේ මොකක් රජ ආයතන කියලා මම මේ රජයේ සභාපති සංස්ථා සභාපති මට ඕන ගියන්න බැරිද? එහෙම කරන්න බෑ. මේ සමස්ත අරමුදල සකස් වී තිබෙන ලංකාවේ ක්‍රිකට් සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලැබෙන හිමිකම. එහෙම නැත්නම් නවලෝකට හෝ සම්මිසිල් වලට ලැබෙන හිමිකම නෙවෙයි. ඒ නිසා මේ මුදල් නිසි පරිදි කළමනාකරණය කරලා ලංකාවේ ක්‍රිකට් සංවර්ධනය සඳහා යෙදිය යුතුයි. ඔවුන් එම කාර්යභාරය අත්හැරලා තිබෙන බව තමයි විගණන වාර්තාවෙන් පෙන්වු කරලා තිබෙන්නේ. ක්‍රිකට් ආයතනයේ අද ඉන්නේ ලංකාවේ ප්‍රධාන ව්‍යාපාරිකයෙක් තුල ඉන්නවා. හැබැයි ඔබට එම ව්‍යාපාරවල මෙම ආයතන ගන්න දිනුව අපි අහන්නේ නැහැ. දැන් ඒකේ උපසභාපතිතුමා හිටන් නවලෝක සමූහ ව්‍යාපාරයේ හිමිකරුවෙක්. හැබැයි ඔබ දකින්නවද නවලෝක සමූහ ව්‍යාපාරයේ මුදල් ওই විදිහට අපහරණය කරලා තිනව ඔබ වාර්තා කරලා තිනවද? අහලා තිනවද නැහැ. හැබැයි ඔවුන් මේ පොදු ජනයාට අයිති මුදල් අපහරණය කරන කණ්ඩායම්.